මන්දිර පාසලේ පුංචි දරු පැටවුන් මේ ලෑස්ති වෙන්නේ අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කරන්නයි. අපි බලමු ඉස්සෙල්ලාම අපි සිදු කරන චාරිත්‍රය මොකක්ද කියලා. අපි අලුත් අවුරුද්දේ මුලින්ම සිද්ධ කරන චාරිත්‍රය තමයි නව සඳ බැලීම. අමාවක දවසට පස්සේ දවසේ අහසේ පළවෙනියටම පේන පොඩි හඳ තමයි නව සඳ කියන්නේ. අපේ ආච්චිලා සීයලා කියන විදිහට නව සඳ බලන එකෙන් අපිට වාසනාව සෞභාග්‍ය ලැබෙනවලු. ඒක නිසා නව සඳ බැලීම අවුරුදු චාරිත්‍රාක් විදිහට සිද්ධ කරනවා. මගේ පුතාලා ලෑස්තිද හඳ බලන්න? ආසයිද? කොහමට ඇහුන්නේ? කො කියන්න හයියේ? ආසයිද හඳ බලන්න? අර ඔයාලට පේනව නේද කජු ගහක්? කජු ගහක් පේනව නේද පුතේ? ඒක බලන්න ඈතින් අර හඳක් පායලා තියෙනවා පේනවද මයි පුතාලට? ඔන්න ඕකට තමයි නව සඳ බලනවා කියන්නේ. මයි පුතාලා ආසයි නේද? අලුත් අවුරුද්ද සමරන්න. ඉතින් අපි අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම ඔන්න වැඩි හිටියන්ට බුලත් දීලා වඳිනවා. මයි පුතාලගේ දෙති ඔක කරනවා නේද? අම්මලා තාත්තලාට සීයලා ආච්චිලාට නේද? ඔයාලට වඩා වැඩිමහලු අයට බුලත් දීලා වඳිනවා. හරිද? අපිත් දැන් එහෙම ඔන්න මයි පුතාලා ලෑස්ති වෙන්නේ ටීචර්ස්ලට බුලත් දීලා වඳින්න. බුදු සරණයි පුතේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. හඳුන් පුරු ගෙනියනවා මල් ගෙනියනවා නේද? පහ පත්තු කරන්න මොනවද ආයෙ ගෙනියන්නේ? තෙල් ගෙනියනවා පහන් තිර ගෙනියනවා නේද? ඔන්න අපි දැන් ලෑස්ති වෙන්නේ අලුත් අවුරුද්දට පන්සල් යන්න. අපේ දුවා දරුවන් සියලු දෙනාම මල් පහන් අරගෙන අපේ පන්සලට යන මොහොතක් අපිට පේනවා. අපේ අවුරුදු උදාවත් සමග පුණ්‍ය කාලයේදී තමයි අපි පන්සලට ගිහිල්ලා ආගමික වතාවක් සිදු කරන්නේ. ඒ අපේ දුවා දරුවන් ඒ ආගමික වතාවක් සිදු කරන ආකාරය ඊටම ලස්සනට අනුරුවක් හදලා චෛත්‍යයක් හදලා ඉතින් අපේ මේ ගුරුතුමිය ඒ අපේ දුවා දරුවන්ට ඒ ආගමික වතාවක් සිදු කරන ආකාරය ඊටම ලස්සනට මේ මොහොතේ අපිට සිදු වෙනවා. ඉතින් මේ සියලු දේවල් අපේ අවුරුදු උදාවත් සමග අවුරුදු හරියටම අප්‍රේල් 14 වෙනිදා ඉතින් එදාට පුළුවන් අපේ චූටි දුවා දරුවන්ට මේ අපේ ආදරණීය දෙමාපියන් සමග පන්සලට ගිහිල්ලා ඒ ආගමික වතාවත් මේ ආකාරයෙන්ම ඊටාම ලස්සනට සිදු කරන්නට. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ලිපක් හදලා ඇත්තටම ඊටාම ලස්සනට මේ කටයුතු සංවිධානය කරලා තියෙන අපේ ඒ ගුරුවරු සියලු දෙනාම අපි බලමු කොහොමද කිරු උතරන ආකාරය අපේ දුවා දරුවන් ඉදිරියේදී අපිට උදා වෙන ඒ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අපේ දුවා දරුවන් ඇතුළු ඒ දෙමාපියන් තමන්ගේ නිවෙස්වල මේ කිරු උතරන ආකාරය මේ ස්ථානයේදී වගේම අපේ දුවා දරුවන්ට ගෙදරදී මේ චාරිත්‍ර ඒ ආකාරයෙන්ම සිදු කරන ලෙස මම මතක් කරනවා. මොකද
අපේ කුඩා කාලයේ තමයි අපේ දුවා දරුවන්ගේ ඒ මනස සහ ඒ ආකල්ප සහ කුසලතා මැනවින් අපේ හදවතට සහ අපේ ඇඟට වදින්නේ. ඒ මොකද අපි කුඩා කාලේ ඉගෙන ගන්න දේවල් තමයි අපේ තරුණ කාලේ ඒ සියලුම ඒ කාලවල වලදී අපිට මතක හිටින්නේ. ඉතින් මේ කුඩා කාලේදී අපි මේ ඉගෙන ගන්න දේවල් අපේ පෙර පාසල තුලින් පළවෙනි අධ්‍යාපනය තමයි අපේ දුවා දරුවන්ගේ පෙර පාසල. ඉතින් මේ පෙර පාසල තුලින් තමයි අපේ දරුවන්ගේ ඒ ආකල්ප, ඒ වගේම අපේ සංස්කෘතිය, ඒ වගේම අපේ පැරණි මුතුන් මිත්තන්, අපේ ඒ අවුරුදු චාරිත්‍ර, ඒ සියලු දෙයක්ම මේතා කල් අපිට රැකගෙන ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් ඒ රැක ගැනීම අපේ තරුණ පරම්පරාව, ඒ අපේ වැඩිහිටි පරම්පරාවේ යුතුයකම. ඉතින් ඒ මූලිකත්වය කරගෙන අපේ පෙර පාසල තුලින් මේ ළමයාගේ ආකල්ප, කුසලතා සහ ඒ දක්ෂතාවයන් වර්ධනය කරන අතරතුරම මේ අපේ සංස්කෘතිය හෙළ දහම, හෙළ සංස්කෘතිය රැකදීමට මේ දරන උත්සාහය ඇත්තටම අගය කරන්නට ඕනේ. වැඩැල්ලීමේ චාරිත්‍රය එක්කෝ පැලයක් හිටවනවා, ඔය ආදී වශයෙන් විවිධ කටයුතු සිදු කරන ආකාරයක් අපිට පේනවා වැඩිහිටි කට්ටිය. අපේ දුවා දරුවන්, පාසල් ළමුන්, ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නිරත වෙන අපේ දරුවන් වැඩැල්ලීමේ චාරිත්‍රයේ වෙලාවේදී අපි එක්කෝ අපේ අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කරන පොතක් අරගෙන ඒ පාඩම් කටයුතු තමයි අපි සිදු කරන්නේ. මේ වැඩැල්ලීමේ චාරිත්‍රය කරන වෙලාවේදී නිවසේදී මතක් කරලා අපේ දෙමාපියනොත් ඒ චාරිත්‍රය සිදු කරන්නට කියලා මම මතක් කරමින් අපි බලමු ඊළඟට අපිට මොකද්ද තියෙන්නේ වැඩැල්ලීමේ චාරිත්‍රයෙන් පස්සේ මොකද්ද තියෙන්නේ. අපි මුලින්ම නව සද වැලීම, ඊළඟට පුණ්‍ය කාලය අපේ ආගමික වතාවත් සිදු කරා. ඊට පස්සේ අපි කිරි තිරීමේ චාරිත්‍රය සිදු කරා. ඊට පස්සේ වැඩැල්ලීමේ චාරිත්‍රය තමයි අපි සිදු කරනවා. අපි බලමු ඊළඟට අපේ මිෂන් පෙර පාසලේ දුවා දරුවන් අපි ඊළඟට අවුරුදු චාරිත්‍ර වලින් මොකද්ද ඊළඟට කරන්නේ කියලා. ඔව්, අපි ඊළඟට කරන්නේ මගේ පුතාලා වැඩ මේ ගනුදෙනු කිරීමේදී අම්මලා ලිදත් එක්ක ගනුදෙනු කරනවා දැකලා තියෙනවද? ලිද ළඟට ගිහිල්ලා නේද? අලුත් වතුර එකක් අපි බෝතලයකට පුරවලා ගන්නවා. ඒ වතුර බෝතලය අපි ඊළඟ අවුරුද්දේදී තමයි ආපහු බලන්නේ. ඊට පස්සේ ලිද ළඟට ගිහිල්ලා අපි බලමු කොහොමද ඒක සිද්ධ කරන්නේ කියලා. හරි පුතේ, දැන් අපි ඔන්න ලිදත් එක්ක ගනුදෙනු කරන වෙලාවේදී ලිදට අපි ගොඩක් දේවල් දානවා. මල් දානවා, කාසි දානවා, ඊට පස්සේ හාල් දානවා, මිරිස් කරල්, ලුණු, ඒ ඔක්කොම ලිද ඇතුළට දාලා තමයි අපි අලුත් බෝතලයකට වතුර එකක් ගන්නෙ. දැන් ඔන්න අපි ලෑස්ති වෙන්නේ ලිද එක්ක ගනුදෙනු කරන්නයි. අපි ඊළඟට කරන්නේ ආහාර අනුභවය. දැන් හැමෝටම බඩගිනිත් ඇතිනේ නේද? ඔන්න දැන් මගේ පුතාලා ලෑස්ති වෙන්නේ ආහාර අනුභවය. දැන් ගෙදෙද්දී අම්මලා තාත්තලා ලස්සන කෑම මේසයක් හදනව නේද? රස කැවිලි ගොඩක් හදලා අපි ඒක කරන්නේ නැකතට. වෙලාවක් තියෙනවා අපි මේ වෙලාවට
කෑම මේ අම්මා හරි තාත්තා හරි කවනවා නේද මයින් පුතාලට? හසන් දැන් බබාගේ අම්මා මොනවද හැදුවේ? කිරිබත් හදලා. තිවුර බබාගේ අම්මා මොනවද හැදුවේ? මෙන්න කොකිස් තියෙනවා, කෑවුම් ඇට කෑවුම් තියෙනවා, අතිරස තියෙනවා. අර අතන ඔන්නේ කෑවුමුත් තියෙනවා. මේ පැණි බේරෙන උඳු වැල් තියෙනවා. ඊට පස්සේ වැලි තලප තියෙනවා. අලුවා සුදු පාටයි නේද පුතේ? අර අලුවා තියෙනවා, තොදොල් තියෙනවා. ඔන්න දැන් නැකත් වෙලාව ළඟයි. දැන් තියෙන්නේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරන්නයි. මගේ පුතාලට කඩු ගහනකට යන්කෝ. ඔන්න සීයා කියනවා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා නේද? දැන් හැමෝම එක එකනා ඔන්න හිස තෙල් ගන්න ඉන්න අපේ පුංචි සීයාගේ. ඔන්න අපේ පොඩි සීයා ඔන්න හිස තෙල් ගන්නවා. බුදු සරණයි කියන පොතේ. බුදු සරණයි. ටක් ගාලා එවන්න. ටීචර් පොඩ්ඩක් හදනවා. ඒක. ටක් ගාලා එවන්න. ඔව් එතකොට ටක් ගාලා ඉවර කරගත්තා. ඔන්න සුදු සීයාට වදිනවා. මෙතුක බබා අපේ නේද? තියු බබා එන්න අපි හිස තෙල් ගන්න. කො අපේ තිවුර බබා. සුදු සීයාගෙන් ඔන්න හිස තෙල් ගන්න අපේ තිවුර බබා එනවා. ඔන්න අපේ සුදු සීයා ඔන්න අපේ මිෂන් පෙර පාසලේ පුංචි දරුවන්ගේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරා. උඩ බලගත්තත් වට්ටක්කා ඉන්න බලගත්තත් වට්ටක්කා අතගත්තත් ඉම බලගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්කා. ඔන්න තව රබන් පදයක් කියන්නයි අපි ලෑස්ති වෙන්නේ. දන්නවද? උඩින් උඩින් වර පෙත්තප්පෝ බිමින් බිමින් වර පෙත්තප්පෝ උඩින් උඩින් වර බිමින් බිමින් වර කැවුම් කන්න වර පෙත්තප්පෝ. රන්නා ගස් දෙකයි වලි කුකුලන් හස් දෙනයි උන්ගේ කරේ පොත්තමයි
ඔන්න අපි නෙතුක බබාට ඕන තවත් ලස්සන රබම් පදයක් කියන්න කියලා කියනවා අපේ පොඩි ටීචර්. බලමු මොකද්ද කියලා. බලක් දෙන්න දෙයක් අත පිටේ දෙයක් තුන උඩි බබාට දොන්ත බබාකට දෙන්න දෙයක් නැත පිට ගමක් උඩ තොට්ටු දෙකක් ඇත. හරිම ලස්සන කිව්ව නේද? හරි. ඔන්න අපේ පුංචි දරු පැටව රබම් පද කියලා ඉවරයි.
කොටු සරුවෙන්ටයි අටු සරුවෙන්ටයි දුම්නස් මුරුවෙන්ටයි පවුගේ ගොහේ අඟර කමර දුවෙලාම යන්ටයි
බලමු මේ පුතා ඊටම ලස්සනට පෝගනවා බලමු. තව හයිය පෝගන උදේ. අපේ පුතා තමයි ජයග්‍රහණය කරේ බැලු පිපිරියේ තරගේ. ගොඩාක් විශාල වෙනකම් පීගුවා හරිම අමාරුයි හිටියේ නේ. ඈ? අමාරුද? මොකද්ද මයි පුතේ නම? දෙලුක පුතා ඊටමල හරිම වාසුණා බලපේ පුපුරවන්නේ නේ. 1 2 3 හරි ඔය දන්නවා. හතන්ය 2 3 හරි වඩාගමු. හරි බයින්ද හයියෙන් ඉක්මනට. කො හිටගෙන යන්නේ නැහැ අන්නේ බයින්ද හොඳද? කො ඉක්මනට එන්න. චුරු පුතා එන්න ඉක්මනට හයියෙන් එන්න. හරියට හරි මේ පුතා නම් හොඳට බයින්නේ. බලමු හාව පරිවේ තරගේ කවුද ජයග්‍රහණය කරන්න කියලා. පළවෙනියා නිදුක පුතා තමයි ජයග්‍රහණය කරන්නේ. 2 3 ඉක්මනට හිමීට යන වැඩක් නැති දෙයකිරිය. කාකා හැමිනේ. ගත පුතා එන්න. ගත පුතා අයින් එන්න. දෙවෙනියා වැද්ද කරා අයින් එන්න උටේ. අතින් අල්ලන්න බෑ. හරි. එයාත් අන්න අරයා දෙක. අයියෝ. දෙන්නයි නේද තේරුනේ. හිමීට ආවම ඉවරයිනේ. හරි ඉක්මනට. හයිය ගනින්න කො බලමු. කො හයිය ගනින්න. මෙතනින් අල්ල ගන්න පුතා හයිය හරිද? හයිය අල්ල ගන්න. කො හයිය ගනින්න. හරි. කො හයිය. හරි කට්ටියම හයියෙන් අත්පොළ දාන්න අල්ලලා දෙමු. කොහෙද? මේ මෙතන. කො බලව කවුද ඉක්මනින්ම පුරවන්නේ කියලා වතුර මොකද? හරි අතෙන් අරගෙන යන්න. කො පුරවලා පිරවන්නම අරගෙන ඉක්මනට. හරි. ඉක්මනට පුරවලා. දෙවෙනි ස්ථානය ලබා ගන්න. තුන්වෙනි ස්ථානය සිතුලි තමයි තුන්වෙනි ස්ථානය ලබා ගන්න. ඉතින් අපි ත්‍යාග සූදානම් කරලා තියෙනවා අපේ පුතාලට දෙන්නට. අපි බලමු කොහොමද ඊළඟ තරගය කියලා. අපේ එක පුතේ තාම පුරවලා ඉවර නෑ වගේ නේද? ඉක්මනට. ඔයා තමයි පළවෙනියා. මේ නටනට යන්න ඕනේ. අයියේ කට්ටිය ඔක්කොම වටේට අපුඩියක් ආමු. එන්න බෙහෙත. කොහෙදලා ඉන්න පොඩි කට්ටිය මොනවද දිරිමත් කරන්න. අර ඔක්කොම ඉඳගෙන අම්මලා බබාලා මෙතන. එන්න. එන්න හයියෙන්. නටනට යන්න ඕනේ හයියෙන්. මේ පුඩුවත් තියෙනවා මේ ඉඳ ගන්න. දේව ඉඳ ගන්න. දේව බෑ කෙස්විකෝ. හයිය. හිමීට යන්න ඕන නේද? පුඩු ගන්නට යන්න. කොබි මෙතන. දැන් 4 දෙනා ඉන්නේ නේද? Yeah!
Oh, betul. Ya, sekarang ada di kira kanan. Oh, ini ya. Oh, ini kan. Ayo, mehet adinda. Ayo kali. Hari, tayi. Oh, ayo adinda. Ayo. Are, go. Ayo kali. Waduh, hulu adinda ayo. Ah, tahu jutta hari. Ayo kali. Ayo adinda. Ayo adinda. Hinainda ayo adinda. Wave mari. Ikwan. Bodi kata hari ini. Hari ya. Ape meala පැත්ත තමයි ගානේ හයිය. මේ අර තෙන්දරනේ එකයි දෙකයි තුනයි ඔය හතර නේද? Dia orang baik tak kemo. Dekai, tunai. Dekai, tunai. Apa visual पर सितम ये नहीं कर रहा है मैं रोबो या क्या गया ने मैं නඩලට යන්න ඕනේ අයියේ. වන්දන් අල්ලා නම් බොනාමේ වන්දන් අල්ලා නම් බොනාමේ ஓ ஐயா காத்தி அப்படியே அக்கா ஐயே ஓ
හොඳ නටලන්න ඕනේ. කො. මේ හයියෙන් නටන්න දාන්න. ටීචර්ලා දෙන්නෙම අයින් කරනවා පළවෙනි පාරේ. ඒයි පස්සෙන් ටික කට්ටිය පොඩි බබාටි අයියෙන් අප්පුඩියක් ගාමු. හරි දෙවෙනි වතාවටත් ටීචර් කෙනෙක් අයින් වෙන්නේ. කොහොයියේ? එක අම්මා කෙනෙක් අයින් වුණා. ගෙදර දෙන්නටද පිට දෙන්නටද? ඕ නටනට යන් ඔක්කොම හොරට යන්නේ පාර. ඩික්මන් යන්. අරු කවට ඉඳලා පුටු ගානට දෙස් කරගෙන යන්න. කවුද? මූ. සන්නාලේ ළමයි තුන්දෙනා ඉන්නේ. හතරයි. Oh, kasiya mandi bega. Appunya damu. සංජීව ඒ බබා පස්සට එන්න. තිබෙනවා සහතික පත් නැගෙන යාමට තිවුර ආර්යන් පුදුට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අපි ඊළඟට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා බෙනුක පුතාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සාතික පත්ය ලබා ගැනීමට. අපි ඊළඟට අකේන් පුතාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අකේන් පුතා කො ඊළඟට get me දුව get me Hasanya Hetuga
පුතා මෙතුක පුතා සිතුලි මේ ස්ථානයේ පැමිණලා සිටිනවා අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අය අත්තම්මට ඒ ත්‍යාග ලබා දෙන්නට කියලා ඊළඟට හාව පැනීමේ තරඟය අම්මලාගේ හාව පැනීමේ තරඟය ගෙබ්බ පැනීමේ තරඟය තාත්තලාගේ මෙතුගගේ තාත්තා පළවෙනි ස්ථානය දිනා ගන්නවා මෙතුලලාගේ දෙත්ත තෑගි වැඩි වගේ හෂි මුෂි ඒකල මට දෙන්න ඕක බෙදා ගන්නත් දෙන්න. තමවන අපේ ආදි ශිෂ්‍යයා කරා. තුනකල යාළුවා. මේ මම මේක දෙනවා දැන්. මේක හේත් එක කලන්නේ. ටීචර් ත්‍යාගයක් සූදානම් කරලා තියෙනවා. ඒකත් ඉතාම ගෞරවයෙන් අපි ඒ ළමයි වෙනුවෙන් පිළිනමනවා. අපි මේ ත්‍යාග ආදි ශිෂ්‍ය දරුවන් වෙනුවෙන් මිෂන් පෙර පාසලේ විද්‍යාපතිතුමිය අතින් ප්‍රදානය කරන මේ අවස්ථාවේදී බලන්න ගිහිල්ලා අවසාන කරන්නටයි සූදානම් ගන්නේ සියලු දෙනාට ස්තුතියි